රෙඩිද භූමි සූදී සුන්දර සුබ ලස්සන රාත්‍රියක් වෙන්න කියලා. ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අද සරිකම සාජ්‍ය සිට. ඉතින් මම හිතන්නේ ආදරණීය සුන්දරමය හදවත් එකකගේ ජන්මදිනය නිමිති කොටගෙන ඊටම අපූර්ව ලස්සන සංගීත සැදැයක රසය විඳ බලා ගන්න මේ ලස්සන රාත්‍රියේ ඉතින් අපි එකතු පහද වෙලා ඉන්නේ. ඉතින් ඒ තමයි රම් අසිපත සමූහයේ නිර්මාතෘවරයා. ඉතින් ඉන්නවා පානුක ඉතින් අතිජාති මිත්‍රයා. ඉතින් ඒකම ඉන්නවා සුදු පන්ස සමූහයේ නිර්මාතෘවරයා. ඉතින් චරිත් හරි මහදරණීය ලස්සන හදවත් එක. ඉතින් ඔවුන් දෙදෙනාගේ අපූර්ව වූ ලස්සන රාත්‍රිය ගත කර හමාරු වුණා. ඉතින් අද සරිගම සාහිත්‍ය ඔවුන් දෙපළ වෙනුවෙන් ලස්සන සොඳුරුණීය සංගීත කණ්ඩායම සමගින් ලස්සන රාත්‍රියක් ඉතින් මේ සොඳුරු වේදිකාවේ ඉතින් ස්මෘති කරන්න තමයි මේ අපූර්ව රාත්‍රිය ඔබ හමුවේ එක්කොට. ඉතින් ඒක මුල් විදායකත්වයේ මේ සරිගම සාහිත්‍ය ප්‍රධාන නැත්නම් ඔබවල මගේ පනස ඉතින් එක්කම අමාය කේජී කුමාරි ආශිනි ප්‍රේම ඉතින් ඒකම කලන රස්තා බ්ලෝසම් ඉතින් ආදරණීය සොඳුරුණී හදවත් සියල්ලම ඉතින් මුල්ලේ දායකත්වයෙන් ලස්සන වේදිකාවට හරි අපූර්ව නිර්මාණශීලී නිර්මාණයක් ඉදලා ඒක මතක් කරගන්න ඕන ව්‍යාපාර කටයුතු නිරත වෙලා ඉන්න ඕනේ ටිආරච් මහත්මයා ඉතින් ඉක්මනින් සංසාර මහත්මයා ඊටම තාන්දරින් මතක් කරනවා මේ ලස්සන වේදිකාවට හරි අපූර්ව ඉතින් එච්චර සමූහයේ සිරිතනම තාන්දරින් මතක් කරන ගමන ඉතින් ආදරණීය රසගෙන ඉතින් දනු භාෂා ඇතුළු ආදරණීය සංගීත කණ්ඩායම මේ ලස්සන වේදිකාවට කරන්න බලාගෙන ඉනවා. ඉතින් ඔවුන්ට අවසර ලබා දෙන මේ ලස්සන වේදිකාවට ඔවුන්ගේ ආදරණීය කලාකරුවන්ගේ පිරිවරාගත් සංගීත සැඳෑව අපූර්ව චමත්කාරය ඉතින් අපේ ආදරණීය ජන්මදිනයේ සමරන මේ ලස්සන හදවත් එක්ක මවිත කරනවා නෝනුමානයි. ඉතින් ගොඩක් කලබලේ සෙට් එකටම ඉතින් රැඳිමු අප සමගම මේ සොඳුරු නිරාත්‍රියේ ආදරේ ඔබ සමසිව දෙනාට